උපේක්ඛා සහගත කියන්නේ මොකද්ද? මදහත් වේදනාව. ඒ කියන්නේ සැප වේදනාවක් නැහැ, දුක් වේදනාවක් නැහැ. ඒ සිත හට ගන්න වෙලාවේ සිතේ වේදනාව මොකද්ද? ඒ සිතේ වේදනාව උපේක්ඛා සහගතයි, මදහත් වේදනාවක් තියෙන. ඒ කියන්නේ මොකද්ද? අදුක්කම සුඛයි. දුකත් නැහැ, සැපත් නැහැ. හැමෝම අහගන්න මන් දිහා බලාගෙන. උපේක්ඛා කියන්නේ සැප දුක රහිත වේදනාව. සිතේ වේදනාව මොකද්ද? උපේක්ඛා සහගත. මන් දිහා බලා ගන්න. සෝමනස් සහගත කියලා කියන්නේ ඒ සිත හට ගන්න වෙලාවේ සතුටක්, ප්‍රීතියක් යෙදෙනවා. ඒ සිත ඇතුලේ මොකද දෙන්නේ? වේදනාව සැප සහිතයි. ප්‍රීතියක් යෙදෙනවා ඒ සිත ඇතුලේ. තේරෙනවද කියන එක? දැන් අපි හිතමු මෙහෙම උදාහරණයක් වශයෙන්. අපි හිතමු කෙනෙක් මල් පූජා කරනවා, දානයක් දෙනවා. එක්කෙනෙක් හරි සතුටින් දන් දෙනවා. තව කෙනෙක් එපා වාහෙට හොදි බෙදන්නා වගේ දන් දෙනවා. මොකද එපා වාහෙට හොදි බෙදනවා කියන්නේ? ඕනනම් කාපන් එපා නම් නික හිටපන් කියලා කියන්නේ. දැන් තමන්ට ඕන වාහේ නම් ඕන වාහෙට බෙදන්නේ හොදි බෙදන්නේ ආදරේ. එපා වාහෙට නම් හිටියත් එකයි නැතත් එකයි කියලා හොදි බෙදන්නේ. අන්න ඒ වගේ. සමහර අය දාන බෙදන මොකද දෙන්නේ? මූණේ කිසිම නැහැ. මොකද්ද? ඔව් සතුටක් නැහැ. සමහර අය දම් බෙදනකොට ඒ මිනිස්යාගේ මූණෙන් පේනවා මොකද්ද? මේක පුදුම සතුටක් භුක්ති විඳිනවා. සමහර අය එක දානයක් දීලා සතිය දෙක සතුටු වෙනවා. සමහර අය එල්ලතුරු දාන බෙදන නිකන් ඔහෙ බෙදනවා. හරිද? ඒ මොකක් මතද? තමන්ගේ හිතේ තියෙන මොකද්ද? හැඟීම මත, චේතනාව මත. ආගන්නකෝ. මෙහා. දැන් ඔන්න මෙහා ගන්නකෝ. සමහර කෙනෙක් දානයක් දෙන්න යනවා. දානයක් දෙන්න ගියාට පස්සේ අපි හිතමු හාමුදුරුව කෙනෙක් හම්බ වෙනවා. ඒ හාමුදුරුව හොඳට සිල් රකින්න. හොඳට ගුණදහම් වඩනවා. හොඳට ධර්මය අධ්‍යයනය කරනවා. දැන් ඒ දානෙ දෙන්න ගෙන ගියාට පස්සේ මොකද්ද? එයාට ඇති වෙන හැඟීම මොකද්ද? අනේ සිල්වත් උතුමන් වහන්සේලාට මට දානයක් දෙන්න ලැබුණා කියලා හරි චිත්ත ප්‍රසාදයෙන් දානෙ බෙදනව නේද? නේ? අපිට මෙහෙම. ඔයා දානයක් දෙන්න යනවා. දානයක් දෙන්න යනකොට ඔයාට ආරංචි වෙනවා ඒ හාමුදුරුවෝ ගෑනු කෙනෙක් එක්ක යාළුවයි කියලා. දානෙ දෙනවා. දානෙ බෙදන ගමන් මොකද හිතෙන්නේ? අර සතුට නෑ. මොකද වෙන්නේ? මේකගේ හිත ඇතුලේ වැඩ කරන වෙන චේතනා ටිකක්. දැන් මොකද වෙන්නේ? හිතේ සතුටු බව, සෝමනස්ස බව නැති වෙනවා. අන්න උපේක්ඛා බව. අගන්න. දෝමනස්සද? කියන්නේ ඒක දෝමනස්ස දෙන්නේ. දැන් අපි තුන් හාමුදුරන්ගේ වැරද්දක් අහු වෙනවා. කියන්නේ දෝමනස්ස හිතින් දන් දෙන්න බෑ. දානේ බෙදනකොට අනිවාර්යයෙන්ම එක්ක සෝමනස්ස එක්ක උපේක්ඛා. ඒ අතරතුර වෙන කේන්තියන එන්න පුළුවන් ද්වේෂය. ඒක වෙනම එකක්. දම් බෙදන චේතනාව, දානමේ චේතනාව කවදාවත් දෝමනස්ස වෙන්නේ නැහැ. එක්ක සෝමනස්ස එක්ක උපේක්ඛා. කතාව තේරුණාද? සමහර අය වැරදිට තේරුම් ගන්නවා. ඔය මොකද? ඒ වුණාට සායනස අපිට කේන්ති ගියන් පස්සේ නිකන් මූණ එල්ල වැටෙනවා. ඒ මොකද්ද වෙලා තියෙන්නේ? දානේ බෙදන අතරතුර එහෙම් මෙහෙන් ඇති වෙන චේතන. හරිද? උපාසකම්ම මොනවද බං වටපිට බලවන්නේ? වහල ගෙඩිය හැදිලා බලනවද? උඩ කැරක් බලනවා. මම මෙහෙ උගන්වනවා. හරි. ආගන්න. ඔන්න සෝමනස් උපේක්ඛා. ඊට පස්සේ ඥාන සම්ප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත කියලා කතා දෙක. ඥාන සම්ප්‍රයුක්ත කියන්නේ කවුරු හරි කෙනෙක් දන් දෙනකොට ඒ දන් දෙන වෙලාවේ පින්කමක් කරනකොට පින්කම කරන වෙලාවේ මල පූජා කරනකොට මල පූජා කරන වෙලාවේ මොනවද තියෙන්න ඕන? ඥානේ යෙදිලා තියෙන්න ඕන. මොනවද ඥානේ? අන්න හරි. මොකද අම්මා? කර්මය, කර්මඵලය අදහන්න ඕන. ඒ කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය, අත්තිමාතා. තේරුම? මවට සැලකීමේ විපාක ඇත. අම්මා ඇත නෙමෙයි. අම්මා කොහොමද ඇතනේ? නේ? මවට සැලකීමේ විපාක ඇත. අත්ති පිතා, පියාට සැලකීමේ විපාක ඇත. අත්ති දින්නම්, දන් දීමේ විපාක ඇත. අත්ති ඉටං, මහා දානයන්ගේ විපාක ඇත. අත්ති හුතං, කුඩා දානයන්ගේ විපාක ඇත. අත්ති සුකට දුක්කට කම්මානම් පලම් විපාකෝ, පිම්පව් වල විපාක ඇත. අත්ති අයන් ලෝකෝ, මෙලොවක් ඇත. ඒ කියන්නේ කලින් පෙර ජීවිතයේ සිට මෙලොවට එන සත්වයෝ ඇත. අත්ති පරෝලෝකෝ, මැරිලා පරලොවට යන සත්වයෝ ඇත. අත්ති සත්තා ඕපපාතික සත්වයෝ ඇත. දෙවිවරු, බ්‍රහ්මයෝ, නිරිසත්තු ඇත. අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදින්. මෙලව පරලොව ඇතිතතු අවබෝධ කොටගෙන දේශනා කරන බුදුවරු කියලා જાතියක් ලෝකේ
ඇත්තාහ. කවුරු හරි ගාව සිතක් හට ගන්නකොට පින්කමක් කරනකොට ඒ සිතේ ඔන්න ඒ දසවස්තුක සම්මාදිට්ඨියේ කරුණු එකක් හරිය දෙනවා නම් දෙකක් හරිය දෙනවා නම් කීපයක් හොය දෙනවා නම් ඒක ඥාන සම්පයුක්තයි. නැත්නම් ඥානවති ඥාන විප්‍රයුක්තයි.